ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. හැමදාම වගේ විදුලි බිල් ගැටලු සම්බන්ධව ඉදිරිපත් කරන මම ජානක එරන්ද. අද මම ඉදිරිපත් කරන්නේ 2026 අප්‍රේල් මාස සිදු වුණු විදුලි බිල් සංශෝධනය. ඒ අගෝස්තු මාසෙටත් ඒ කියන්නේ තුන්වන කාලතුරත් ඒ විදිහටම අරගෙන ගියා රජය විසින්. මෙවර විදුලි බිල් සංශෝධනයේදී විශේෂ කරුණු කිහිපයක් වෙලා තියෙනවා. එකක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ආකාරයට සංශෝධනය වෙලා තියෙනවා. අනිත් කරුණ තමයි සුළු පාරිභෝගික සංඛ්‍යාව සමා මේ කැටගරියට යටත් වෙන්නේ. හැබැයි ඔබගේ අතපාසු වීමකින් ඔබත් මේ වැඩි විදුලි බිල් පාරිභෝගිකයන් සංඛ්‍යාවට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබටත් එක යුනිට් එකක් නිසා රුපියල් 2000ක් 3000ක් අහිමි වෙන්න පුළුවන්. මේ අර බිල සංශෝධනය වෙච්ච විදිහ මම එකින් එක පැහැදිලි කරන්නම්. නිවාස නැත්තම් මුලින්ම මම ඔබට හඳුන්වා දෙන්නම් D1 ආය ක්‍රමයේ යටතේ භාවිත වන ගෘහස්ත ආය ක්‍රමය වෙනස් වුණ ආකාරය. මේවල නිවාසවල ඒකක ප්‍රමාණයක වටිනාකම වෙනස් වුනේ නැත්නම් බිල වෙනස් වුනේ යුනිට් 180න් එහාට. යුනිට් 180ක් කියන්නේ දින 30කට දවස් යුනිට් 6 ගානේ භාවිතා කරන පුද්ගලයෙකුගේ භාවිතය තමයි. කියන්නේ 6 වැඩි කිරීම 30. එහිදී පළමු ඒකකයේ සිට 60 වෙනි ඒකකයේ දක්වා ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 14ක්. 61 වෙනි ඒකකයේ සිට 90 වෙනි ඒකකයේ දක්වා ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 20ක්. 91 වෙනි ඒකකයේ සිට 120 වෙනි ඒකකය දක්වා ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 28ක්. 121 සිට 180 දක්වා ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 44ක්. රුපියල් 1500ක ස්ථාර ගාස්තුවක් එකතු වෙනවා ඒකට. ඒ වගේම 2.5ක බද්දක් ඇතුළත් වෙනවා මේ ආය ක්‍රමයට. ඒ අනුව ඒකක 180ක් භාවිතා කළ නිවසක බිල වෙනවා 6584.62. ඒකක 181ක් නැත්නම් 180 පැනපු බිලක් හැදුණු විදිහ මම කියන්නම්. ඒක 181කට ඉස්සෙල්ලා මම කියලා පෙන්නනවා. ඒතර ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. 181ක බිල වෙනවා 8666.67. ඒක හැදුණු විදිහ මම කියලා දෙන්නම්. ඒකක 1 සිට 180 දක්වාම ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 32.50. මෙහිදී 30 60 90 වශයෙන් කොටස් වෙන් වෙලා නැහැ. එකේ ඉඳලා 180ට මේකම ප්‍රයිස් එකක් තමයි යන්නේ. 180ට වැඩි වෙන සෑම ඒකකයක්ම රුපියල් 100කින් වැඩි වෙනවා. ඒ වගේම විස්තර ගාස්තුව 1500 කියන එක 2500 දක්වා වැඩි වෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5 එක වෙනසක් වෙන්නේ නැහැ. ඒ අනුව ඒක 180ක් භාවිතා කළ නිවසක බිල 6584.62ක් වෙද්දී ඒක 181ක් භාවිතා කළ නිවසක බිල වෙනවා 8666.67ක්. එක ඒකකයක් නිසා ඔබට අහිමි වෙන මුදල රුපියල් 2082.75ක් වෙනවා. ඊළඟට බලමු ජෙනරල් පර්පස් නැත්නම් සාමාන්‍ය ආය ක්‍රමය. සාමාන්‍ය කඩවලට සමිතිශාලා වගේ ස්ථානවල තියෙන මේ ආය ක්‍රමය තමයි. මේ ආය ක්‍රමයේදීත් මිල වෙනස් වුණේ ඒකක 180න් එහාට තමයි. ඒකක 1 සිට 180 දක්වා ඒකකයේ වටිනාකම වෙනවා රුපියල් 27ක්. රුපියල් 500ක ස්ථාවර ගාස්තුවක් වගේම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5යි. ඒ අනුව ඒකක 180ක බිල වෙනවා 5497.744ක්. ඒකක 181ක බිල වෙනවා 8324.710ක්. ඒක හැදුනේ මෙහෙමයි. ඒකක 1 සිට 181ටම ඒකකයක් වෙනවා රුපියල් 36ක්. ඒ වගේම ස්ථාවර ගාස්තුව වෙනවා 1600. බද්ද එලෙසම 2.5යි. ඒ අනුව ඒකක 180ක බිල වෙනවා 8324.710. ඒකක 180ට වඩා එක යුනිට් එකක් වැඩි වෙද්දී ඔබේ බිල විතරක් වැඩි වෙනවා රුපියල් 2826.66. ඊළඟට මම පැහැදිලි කරන්නේ ඉන්ඩස්ට්‍රියල් නැත්තම් කර්මාන්ත යටතේ තියෙන ආය ක්‍රමය. වීමෝල් සමහර වතුර ෆිල්ටර් වලට මේ ආය ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මේ ආය ක්‍රමයේ විශේෂත්වය තියෙන්නේ මේ ආය ක්‍රමය වෙනස් වෙන්නේ ඒකක 300ට වැඩි ඒකක වලට තමයි. 1 සිට 300 දක්වා ඒකක රුපියල් 9 ගාන තමයි අය කරන්නේ. ස්ථාවර ගාස්තු රුපියල් 300. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5. යුනිට් 300 භාවිතා කළ ස්ථානයක සම්පූර්ණ බිල වෙනවා 3076.92. යුනිට් 300ට වැඩි භාවිතා කළ ස්ථානයක බිල හැදෙන විදිහ මම කියලා දෙනවා. ඒකක 301කට මම මේ කියලා දෙන්නේ. 1 සිට 301 දක්වාම ඒකකයක් වෙනවා රුපියල් 18ක්. ස්ථාවර ගාස්තු වෙනවා රුපියල් 800ක්. ඒ වගේම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5. ඒ අනුව ඒකක 301කට බිල වෙනවා 6377.744ක්. ඒ අනුව ඒකක 300ට වඩා එක යුනිට් එකක් භාවිතා කරොත් ඔබට අහිමි වෙන මුදල රුපියල් 3300.72ක්. දැන් මම කියලා දෙන්නම්
හෝටල් නැත්නම් H1 යටතේ බිල හැදුණු ආකාරය. මෙහිදී H1 නැත්නම් හෝටල් ආය ක්‍රමය යටතේ ඒකක 300න් එහාට තමයි බිල වැඩි වෙන්නේ. 1 සිට ඒකක 300 දක්වා ඒකකයක් වටිනාකම වෙනවා රුපියල් 8ක්. ඒ වගේම ස්ථාවර ගාස්තුව රුපියල් 300යි. බද්ධ වෙළසම 2.5යි. ඒකක 300ක් භාවිතා කළ ස්ථානයක බිල වෙනවා 2769 සත 23ක්. දැන් අපි බලමු ඒකක 301ක් භාවිතා කළ ස්ථානයක බිල කොහොමද කියලා. පළවෙනි ඒකක 300කටම ඒකකයේ වටිනාකම රුපියල් 17ක් වෙනවා. ස්ථාවර ගාස්තුව 800ක් දක්වා වැඩි වෙනවා. බද්ධ වෙළසමයි. ඒ අනුව ඒකක 301ක් භාවිතා කළ ස්ථානයක මාසික බිල වෙනවා 6068යි සත 72ක්. ඒ අනුව ඒකක 300ක් භාවිතා කළ ස්ථානයකට වඩා ඒකක 301ක් භාවිතා කළ අවස්ථාවේ බිල වැඩිවීම විතරක් වෙනවා 3299යි සත 49ක්. දැන් මම කියලා දෙන්නම් R1 නැත්නම් රිලිජන් නැත්නම් ආගමික ස්ථානවල බිල හැදුණු ආකාරය. මෙහෙත් බිල වෙනස් වෙන්නේ නිවාස වගේම තමයි 180න් එහාට තමයි බිල වැඩි වෙන්නේ. 1 සිට 30 දක්වා ඒකකයක වටිනාකම 450යි. ස්ථාවර ගාස්තුව 135යි. ඒ වගේම 31 ඉඳලා 90 දක්වාත් ඒකකයේ වටිනාකම 4.5යි වැඩි වෙන්නේ නැහැ. හැබැයි ස්ථාවර ගාස්තුව 270ක් දක්වා වෙනස් වෙනවා. 91 ඉඳලා ඒකක 120 දක්වා ඒකක වටිනාකම රුපියල් 8ක් වෙද්දී ස්ථාවර ගාස්තුව 240ක් වගේ වෙනස් වෙනවා. ඒකක 121 ඉඳලා ඒකක 180 දක්වා ඒකකයේ වටිනාකම රුපියල් 19ක් වෙනවා. ස්ථාවර ගාස්තුව 1140යි. ඒකක 180ක බිල වෙනවා 3164යි සත 10. ඒකක 181ක් භාවිතා කළ ස්ථානයක බිල හැදිච්ච ආකාරය අපි බලමු. ඒකක 1 සිට 180 දක්වා ඒකකයක් රුපියල් 1180ක් වෙනවා. ඒකක 180 සිට වැඩි වෙන සෑම ඒකකයකම රුපියල් 35ක් වෙනවා. රුපියල් 2000ක ස්ථාවර ගාස්තුවක් වගේම 2.5ක බද්දත් මේකට ඇතුළත් වෙනවා. ඒ අනුව ඒකක 181ක් භාවිතා කළ ස්ථානයක බිල වෙනවා 4265යි සත 65. ඒ අනුව ඒක 181ක් භාවිතා කළ ස්ථානයක බිල වැඩි වෙනවා 1101යි සත 55කින්. මගේ channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වන්න. ඒ වගේම මගේ අඩුපාඩු හොඳ නුදුකම් සියල්ලම කියන්න. ඒ වගේම පුළුවන් දේවල් කමෙන්ට් කරන්න මම ඒවට උත්තර සපයන්නම්. මම ඉදිරියේදී මොන වගේ කරුණු ඉදිරිපත් කරන්න ඕනේ කියලාත් මට කමෙන්ට් කරන්න. මම ඒවට පුළුවන් විදිහට වීඩියෝස් හදලා දෙන්නම්.